පුවත් ලද සැනින් දැන ගැනීමට නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරමින් එකතුවන්න. මෙන්න දැන් ලැබුණු පුවතා. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ අභාවය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර මෙය සැක කටයුතු මරණයක් ලෙස සලකා පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඔහුගේ මලසිරුර ඊයේ එනම් 8 වනදා පෙරවරුවේ කොළඹ කොල්ලුපිටිය පේද්‍රිස් මාවතේ අංක 37න් 38 දරණ ස්ථානයේහි පිහිටි ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද සිල්වාට අයත් නිවසක දෙවන මහලේ කාමරයක් තුළ තිබී සොයාගෙන තිබුණේ. මේකේ කපිල චන්ද්‍රසේන මහතා අරවින්ද සිල්වාගේ බිරිඳගේ බාල නැගණියගේ සැමියා වන අතර ඔහු 7 වනදා සවස් යාමේ අදාළ නිවසට පැමිණ ඇත්තේ එහි රාත්‍රියේ ගත කිරීමේ අරමුණෙන්. පසුගිය සමයේ අල්ලස් චෝදනා මත දින 54ක් රක්ෂිත බන්ධනාගාරගතව සිටියේ මහතා දැඩි කොන්දේසි මත ඇප මත මුදා හැර සිටියායේ. කෙසේ වෙතත් ඔහු වෙනුවෙන් නැප ලබා දීමට ඉදිරිපත් වූ පුද්ගලයන් දෙදෙනා රුපියල් 15000ක මුදලකට කුලියට ගත් අය බව අල්ලස් කොමිසම මගින් අනාවරණය කර ගැනීමත් සමග අධිකරණයේ විශ්වාසය කඩකිරීමේ හේතුව මත ඊයේ දිනේදී ඔහුව යළිත් අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබුණා. මේ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමට ඔහුගේ සමීපතම ඥාතීන් පිරිසක් ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා සමග පෙරේදා සන්ධ්‍යාවේ උපදේශන සැසයකටද සහභාගී වී තිබෙනවා. එහිදී තීරණය වී ඇත්තේ මෝසමක් මාර්ගයෙන් ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමටයි. ඊයේ එනම් 8 වනදා පෙරවරු 7:30ට පමණ ජනාධිපති නීතිඥවරයාගේ කණ්ඩායමට අයත් නීතිඥවරයෙකු ඊයේ දිනට නියමිතව තිබූ අධිකරණ කටයුතු පිළිබඳව දැනුවත් කිරීමට චන්ද්‍රසේන මහතා රැඳී සිටි නිවසට පැමිණ තිබෙනවා. එහිදී ඔහු සිටි කාමරයේ දොර අගුළු දමා තිබීම හේතුවෙන් නිවසේ සිටි කාන්තාවකගේද සහාය ඇතිව අමතර යතුරක් භාවිතයෙන් දොර විවෘත කර ඇති අතර එහිදී ඔහු මිය ගොස් සිටින ආකාරය දැක ගන්නට ලැබුණ බවටයි වාර්තා වූයේ. සිරුර සොයාගන්න අවස්ථාව වන විට ඔහු පුටුවක් අසල බිම වාඩි වී හිස පුටුව මත වූ කුෂන් එකක් මත තබාගෙන සිටින ඉරියව්වකින් පසුව ඇති අතර සිරුරේ පහළ කොටස බිම ස්පර්ශ වෙමින් තිබී තිබෙනවා. එමෙන්ම මේගේ පුද්ගලයාගේ ගෙලවටා කැඩී ගිය රෙදිපටියක කොටසක් තිබී ඇති අතර එහි අනෙක් කොටස නාන කාමරයේ දොරේ ගැටගසා තිබූ බවටයි පොලිස් මූලික පරීක්ෂණවලදී හෙළිව තිබෙන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් මියගිය කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳ වන ප්‍රියංගි අනුෂ්කා විජේනායක මහත්මියගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමේදී ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙන්නේ මෙම සිද්ධිය වූ අවස්ථාවේදී ඇය ලංකාවේ නොසිටි බවටයි. මේ වන විට තමන් විදේශගතව සිටිනා බවත් සිදුවීම සම්බන්ධයෙන් තමන්ට සාධාරණ සැකයක් ඇති බවටත් ඇය විසින් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා. පසුගිය කාල සීමාවේදී සිය සැමියා මෙන්ම තමන්වද එල්ලවනු චෝදනා හමුවේ අධිකරණ කටයුතු වලට නීති ඉදිරියට ගෙනා බවද එමෙන්ම පසුගිය කාල සීමාව තුළ සිය සැමියා තමන්ට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් දැඩි කනස්සල්ලකින් පසු වුණු බවද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇති අතර ඒ කෙසේ නමුත් කිසිසේත්ම මෙවන් ආකාරයේ දැඩි තීරණයක් තමන්ගේ සැමියා ගනු ඇති බවට තමන්ට අපේක්ෂා කළ නොහැකි බවටයි වැඩිදුරටත් මියගිය කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳගේ පාර්ශවය විසින් ප්‍රකාශ කර තිබෙන්නේ. තමන් සමග කතාබස් කරන කිසිදු අවස්ථාවකදී මෙවන් ආකාරයේ දැඩි තීරණයක් ගන්නා ඉඟියක් හෝ සිය සැමියා විසින් ලබා නොදුන් බවටයි වැඩිදුරටත් ඔහුගේ බිරිඳගේ පාර්ශවය විසින් ප්‍රකාශ කරන්නේ. සිය සැමියාගේ මරණය සිය දිවි නසා ගැනීමක්ද නැතහොත් ඊට කිසියම් අපරාධමය පසුබිමක් බලපා ඇද්ද යන්න පිළිබඳව සාධාරණ විමර්ශනයක් සිදු කරනා ලෙසද ඇය වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා. සිද්ධිය වූ ස්ථානයට පැමිණි කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වා ඇති අතර මරණයට නිශ්චිත හේතුව තහවුරු කර ගැනීමට කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂකවරයා විසින් පත් කරනු ලබන විශේෂඥ වෛද්‍යවරුන් 5 දෙනෙකුගෙන් යුත් මණ්ඩලයක් හමුවේ පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කරන ලෙසටයි නියෝග කර තිබෙන්නේ. මෙම පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව මරණය සිදු වූ සැක සහිත ආකාරය ගැන කරුණු හෙළිවනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.
මේ වන විට කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති දේහය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අවසන් වීමෙන් පසුව ඔහුගේ බිරිඳ වන ප්‍රියංගී අනුෂ්කා විජේනායක මහත්මියගේ සහෝදරිය වෙත මුදාහරණ ලෙසටද පොලිසිය අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. ඒ මියගිය කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳ මේ වන විට විදේශගත වී සිටීම හේතු වෙනුයි. පුවත් ලද සැනින් දැන ගැනීමට නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරමින් එකතු වන්න.